Goa Gacha. Welcome to Couple Notes in Bali, Day 7. අපි 7ද? 7. අද අපි ඉන්නේ ඊළඟ හොටෙල් එකේ. අපේ තුන්වෙනි එකේ. මොකද්ද? කොනෝබිනේ. Konobi වෙලා. Konobi bamboo oasis. Okay. අපි ඊයේ රෑ වෙලා ආවේ. තාම හොටෙල් එක බෙන්නුවේ නැහනේ. අපේ බ්‍රෙක්ෆාස්ට් එක ඇවිත් තියෙන්නේ. අපි දැන් කාලා ඉවර වෙලා ඔයගලන්ට හොටෙල් එක පෙන්නන්න. ගිලායක පෙන්නන්න. අපිට චුකර් නැහැ. අපි මෙච්චර හොඳ එකක් බුක් කරාද කියලා. සුභා අපි දැන් අද වෙන ප්ලෑන් එකක් තිබ්බා. දැන් අපි මේ ප්ලෑන් ඔක්කොම කැන්සල් කරලා පොඩ්ඩක් එළියට ගිහිල්ලා කෑම මොන හරි ලන්ච් එක අරගෙන ආයෙ විලායකට මෙන්න තමයි ඉන්න හිතන්නේ. ඔය ඉතන ලස්සනයි විලායක. පෙන්නන්න විලායක. ඉතින් අපි කෑම ඇවිල්ලා තියෙනවා. එනවත් ලස්සනට සර්ව් කරා. මේගොල්ලන්ගේ පොඩි පොඩි මේ වගේ ඩීටේල්ස් තියෙනවා. ලස්සනට ඒවර ටික arrange කරනලා තියෙනවා. තමයි view එක. Petition උපන්නේ. හම්. two tickets 100,000. මෙතන මේ දෙන්නට ටිකට් එක ඒක ඩොලර් 10යි එක්කෙනෙක්ට 5යි. Okay. Yeah. ඔයා නේද? මෙතන නිකන් අඳනවා ටිකට් එකට. ඒකෙන් දතනින් ගන්න ඕනේ නැහැ. Okay. Sorry, sir. අපි ඉන්නේ ගෝවා. කියලා මතක නැහැ. අපි ඇවිත් ඉන්නේ. ඉන්නේ ගෝවා ගාචා. අපේ විලායකේ ඉඳලා නම් විනාඩි 5යිනේ. ඔව් විනාඩි 5. විනාඩි 5යි. කලින් කිව්වා මෙන්න මේ බ්ලැක් වගේ සරුන් එක දෙනවා මේ බ්ලැක් සහ ඒගොල්ලන් එක එක පාට තියෙනවා. ඔව් තියෙනවා. ඒක ඒගොල්ලෝ දෙනවා එන්ට්‍රන්ස් ටිකට් එක ගත්තට පස්සේ එතනින් ඒගොල්ලෝ අන්දනවා. එළියෙන් අර කඩවල වල මිනිස්සු මේ බතික් ගග විකුණන්න හදනවා. ඒවෙන් ගන්න එපා. අපි තව පොඩ්ඩෙන් ගන්නවා. එතන ෆොරිනර්ස් දෙන්නෙක් හිටියා. ඒ දෙන්න මෙහෙම කරගෙන යන්න කිව්වා. ෂේප් එකේ අර ඒ අපිට විකුණන්න හදපු මිනිස්සෙක් පිටිපස්සේ න මේ ඉස්සරහට යන්න ගන්න එපා කිව්වා. ඉතින් ගන්න එපා. ඉතින් ගන්න එපා. ඔයගොල්ලත් ඒක මේ ඔළුවේ තියාගන්න. මෙහෙම ඇඳන් ආවට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ රෙද්ද දෙන හින්දා කොටට කලිසමක් ඇඳන් ආවට ප්‍රශ්නකුත් නැහැ. දිගට මොන හරි ඇඳන් එනවා නම් ප්‍රශ්නයක්ම නැහැ. ඔව්. එහෙම වුණොත් රෙද්ද අවශ්‍ය නැහැ. ඉතින් ඕනනම් ඔයගලන්ට මේ මොනවාද හය කරන්න පුළුවන් එතන ලෝකල්ස්ලා ඉන්නවා. මේක ගැන විස්තර කියන විස්තර නම් ඉතින් මොනනම් බලා ගන්නත් පුළුවන් ඉන්ටර්නෙට් එකේ. විස්තර ඒගොල්ලෝ ඩොලර් 10ක් කියනවා. ඊට පස්සේ ඩොලර් 50ට අඩු කරා. එක පාට 50ට අඩු කරා. ඒ කියන්නේ ඇත්තට ලොකු දෙයක් නැතුව ඇතිනේ. මේ බුද්දිස්ට් ටෙම්පල් එකකුයි හින්දු එකකුයි දෙකක් තියෙනවා. ඒකේ විස්තර ඒගොල්ලෝ කියනවා. මේ විස්තර ටික ඕගලන්ට ඕන නම් ඉතින් කැමති නම් ඒ කෙනෙක් ගන්න පුළුවන්. හිස්ටරි එකත් එක්ක අහන්න කැමති නම් ගන්න පුළුවන්. අපි ආවේ ලස්සන බලන්න. බුද්ධ ටෙම්පල් එකක් තියෙන පල්ලෙය. මේකේ කොනටම ආවම මේ තියෙන්නේ එතකොට හින්දු කෝවිල. ඔව් ඉතින් අර ශිව දෙවියෝ කිය ගණ දෙවියෝ කියනවා. ඒවා දැන් මෙතනින් බුද්ධ ටෙම්පල්. ඒක පල්ලෙය ලස්සන.
තියලා යන්න. මේක ඒන්ෂන්ට් ටෙම්පල් එකක්. තාමත් බුදු පූජා පවත්වනවා ඒ තැන් වලට. ඒ වුණාට එන කුණු ගොඩක්. කුණු ගොඩක් කියන්නේ සමහර තැන් තියෙනවා අර කුණු ටික ඔක්කොම එකතු වෙලා මං හිතන්නේ ගිහිල්ලා එක තැනකට එකතු වෙලා ඒ ටික සුද්ධ කරලත් නැහැ. ඒකමම තියෙනවා. මෙතන මේ එතන මොකද්ද? ඒ බුද්දිස් ටෙම්පල් එකට බැස්සට පස්සේ මෙතන උඩින් පාරක් තියෙනවා. ඒ කියන්නේ මේ අර පොඩි දියැල්ල වගේ එකට පාර. එතනින් කඩ ටිකක් එක අතන exit for parking කියලා තියෙනවා. මම හිතන්නේ එතනින් පාකින් එකට යන්න පුළුවන් ඇති වෙන මොකුත් නැහැ උඩ. වතුර තැනින් නේනවනේ. මානසික රස්නේ ලාඩිය ඊයේ කෑලි කපන්න ගන්නට මේ ඉදුමත් එක්ක වැස්සා. අද ලාඩිය ගන්න බෑ ඒගොල්ලන්ගේ මේ ශ්‍රයින් එකක්. ඒකින්ද එතනින් මේ පැත්ත තමයි ෆොටෝ ගන්න ඕනේ. මේ ඒකට අර අපි අර බුදු පිළිම වලට පිටිපස්සේ නම් ෆොටෝ ගන්න දෙන්නේ නැහැ වගේ. මේ පැත්තේ හෝ අනිත් පැත්තේ නම් තමයි ෆොටෝ ගන්න පුළුවන්. මෙතන ෆොටෝ ගන්න බෑ. ඒ කොලත් අස් කරනවා. මෙයා එතන සුද්ධ කරගෙන ඉන්නවා. එතන මේ ඉන්න එක්කෙනා. අර අතන විමර්ලා තියෙන කෑලි ටික තියෙන්නේ. ගල්? ඔව් ගල් ටික. ඒ ටික කලින් උඩ තිබිලා තියෙන්නේ. මේ earthquake එකක් නෙමෙයි. භූකම්පනයක් ඇවිල්ලා ඒ ටික කඩාගෙන වැටලා. ගෝවා ගජබල ඉවරයි. අපි ඊළඟට කොෆි ටේස්ටිං වලට යනවා. එතනට ගිහිල්ලා හම්බෙමු. ඔයගොල්ලෝ මේ ෆික් මැග්නට් ගන්නවා නම් මේ එක්සිට් වුණාට පස්සේ ගන්න එතන ගණන් අඩුයි. Coffee, the first one this is from Arabica. Third, we have for Robusta. We plan to type coffee, we call Bali coffee because we like the sweet coffee. මේකගේ කතාව ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒක We අපි have අන්තිමට with දාන්න. coconut, that's a good for diabetic, the best healthy coffee in the world. This one, the animal, yeah? For the luwak, banana, papaya, coffee. For the coffee, like the first choice. Yeah, looks so cute but so very aggressive, yeah? Don't try to put your finger over there. So they just only buy cells or they eat the coffee? Yeah, look at that. Normal coffee, the high caffeine. If you drink too much, you cannot sleep. Yeah. Different from the luwak coffee. Drink every time. So no Easy. caffeine, Less. less caffeine. Yep. Oh, good brother. අපිට මොකුත් කියන්න ඕනේ නැහැ. ආපු ගමන් වාහනේ නවත්තපුවම කෙලින්ම එක්ස්ප්ලেইন කරගෙන ගියා. මේ ඒකින්ද හරි. දැන් පටන් ගන්නවා මොකක්ද මේක මොකද්ද කියලා කියන්නේ. අර අපිට මුලදී පෙන්නුවේ කොෆි ඒගොල්ලන්ගේ මුලින්ම කොෆි ගස් ටික. ඒ කියන්නේ එක එක જાතියේ ගස් වලින් මේ කොෆිස් කොහොමද ගන්නෙ? නැඩිය මේ ගන්නෙ සහ වැනිලා ප්ලාන්ට් එක කොහොමද එන්නේ? ඊට පස්සේ ජින්සෙන් ප්ලාන්ට් එක කොහොමද? ඒකට මේක කියන්නේ මේ හනිමූන් කොෆි කියලා කියන්නේ ජින්සෙන් සාමාන්‍ය එක ගන්න. මේ ඊට පස්සේ ඒගොල්ලන් ඒගොල්ලන් අර බාලිනීස් කොෆි එකට එක ෆ්ලේවර්ස් ගොඩක් ඒවා ඇඩ් කරන්න පුළුවන් කියලා. අනිත් අපි නෝමල් ගන්න කොෆි වලට වැඩිය. එහෙම තමයි ඒගොල්ලෝ කිව්වේ. ඊට පස්සේ අර සතා ඉන්න එක්කෙනා ලුවක්
කියලා කියන්නේ එකට 50000 ගන්නවා මේ කොෆි එකට. $5ක්නේ. ඔව්. $5ක් ගන්නවා එක කොෆි එකකට. අනිත් ඒක ඒවා free. ඔක්කොම ටික ෆ්‍රී තියෙන්නේ. දැන් අපිට ඒගොල්ලෝ ටේස්ට් කරන්න ෆ්ලේවර්ස් ටික දෙනවා. ඒගොල්ලෝ මැංගෝස් වල පොත්තෙන් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක්. නෑ ඒකයි ඇන්ටිඔක්සිඩන්ට් and fighting ටී cancer. වලට දානවා මැංගෝ ටී වලට ස්ටින් දානවා. ටී එකක් හදනවා ඊට පස්සේ මොනවද තව එක ජාති කිව්වා ඊට පස්සේ මේ මලකුත් දුන්නා ඒගොල්ලෝ ඒක අර මොනවද සුවඳ ඒව හදන්න පර්ෆියුම් දාලා හදන ඒවා හදන්න මේ මල ගන්නවා ඊට පස්සේ තව මොනවද ඒක තමයි දැන් අපිට කොෆි ටික කොෆි ගේනවා. ටික ගෙනත් දෙයි මෙතන සීනි සීනි ඒවා අර ටික දීලා තියෙනවා සීනි මෙමක් දැන් කිටි වෙන්නේ කිටිද? එහෙම වෙන්නේ එන්නේ සමහර. මේ ඒ ටික දෙනවා අපට අර ඒක ඒගොල්ලෝ අර කොෆි මේ මොකද රෝස්ට් කරන එක කොටන එක ඒවා අපිට try කරලා බලන්න දෙනවා ඒ ටික කරා දැන් ඉන්නවා අපි කොෆි එනක බලමු Yeah, sorry. So this is the Luwak coffee, the legend coffee, and the welcome drink here. Yeah. Okay. Okay, Luwak coffee, no sugar for you taste the original Luwak coffee. And overall, I can put like on the picture. You can see benefit for your body from here. Yeah. Yeah, okay. what is this cream Cream. Cream. Later, if you wanna Brown sugar. ah And white Later, sugar. if you wanna put in the Luwak coffee, you can do. Okay. Bali coffee, the strong coffee. ඒක ගෙන්නත් දුන්න අසාව චිප්ස්. ඒක මම හිතන්නේ තියෙන ටේස්ට් එක වෙනස් කරගන්න. luwak coffee cappuccino බාලි කොෆි. ඒක තිත්තයි කිව්වා ඒක දෙන්නයි. Yeah. If you don't like බාලි කොකෝ. ginseng ginseng. say lemon grass. ඒක ලස්සන පාටයි coconut coffee. බාලි ginger tea. ginger tea. මේක ස්ට්‍රෝං කියලා කිව්වා මේක අන්තිමට බොන්න කියලා කිව්වා ඒ වුණාට අපි දැන් බොනවා. the spicy one is strong. උඩ පොඩ්ඩක් ගන්න උඩ ගියාම හරියට දිවයි උගුරේ දෙකම පිච්චලා යනවා චූට්ටයි බිව් එක බිඳුවයි බිව්වේ දිවයි උගුරේ දෙකම පිච්චලා මම ගැම්මට ඉඟුරු දෙකක සුවඳ ගත්තා නේද මේක වැනිලා කොෆි මේක රොසෙල්ලා ටී මෝකා බාලි මෝකා මැංගෝස්ටීන් ස්කිනබ්‍රේ ටර්මරික් this lemon tea avocado 80,000. අනුවටත් එතන තියෙනවා sugar free එකක් තියෙනවා sugar එක්ක තියෙන එකක් තියෙනවා ඒක අපිට කැමති එක තෝරලා ගන්න පුළුවන් Yes, it's sugar free. But කියන්න මාත්‍යක් ඒ කියන්නේ මේගොල්ලෝ මේ කට්ටිය මම අල්ලගන්න මේගොල්ලන්ගේ මේ කමියුනිටි එකක් තියෙන්නේ මේක මේ ගයිඩ්ලා ඔක්කොම මේ ඒගොල්ලන්ගේ මෙයා කිව්වේ මේගොල්ලෝ තාත්තත් මේව ෆාම කෙනෙක් කියන්නේ එක්ක කොකෝවා නැත්නම් කොෆි මොනවා හරි කරන ෆාමර්ස්ලා අපි මොනවා හරි ගත්තොත් ඒගොල්ලන්ටත් ඒ කියන්නේ සපෝට් එකක් වෙනවයි කියලා කියන්නේ ඒ ඇරෙනවා කොෆි ටෙස්ටිං එක ෆ්‍රී ඔව් ඒ කියන්නේ ඊට පස්සේ ඉතින් මේ ඩොලර් කීය 98ක් ගියා මේ නෑ මම නම් ආවේ කොෆි ගන්න බලන්න ඔය මොන හරි ගන්නත් ඕනේ ඒක අවුලක් නෑ මං කියන්නේ ඒක මේගොල්ලෝ එහෙම කියනවා ලංකාවේ වුණත් එහෙම කියනවනේ එහෙම වෙන්නේ නැති මම ලුවක් එකක් ගන්න නැත්තම් ටේස්ටිං එක ෆ්‍රී ඔව්. නිකන් ටේස්ටිං එක නිකන් ලුවක් එක ගන්න නැත්නම් ටේස්ටිං එකක් නිකන් කඩේට මොන හරි ගිහිල්ලා ඔන්න පොඩි මොන හරි අරගෙන එන්න පුළුවන් අපි ඉතින් ටිකක් ගත්තා අපි ඕකේ දැන් අපි යනවා ආර්ට් මාකට් එකට අපි ආයි වෙලාවකට ඔයගොල්ලන්ට පෙන්නන්නම් වෙලාවක කොයි වගේද කියලා මේ තමයි එන්ට්‍රන්ස් එක එතන රිසෙප්ෂන් එක තියෙනවා මෙතන පාක් කරන්න තැනක් තියෙනවා ඊට පස්සේ මෙතනින් තමයි වෙලාවකට යන්නේ කොහොමද හරි මටත් තියෙන ලොක් එක
මේක නම ඒ නම කාසා කොකෝ. ඒගොල්ලෝ පෙරෙත් දීලා තියෙනවා. මම අපේ ටික ගලවලා මෙතන house rules වලට ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒවම යූස් කරන්න කියලා. වෙල්කම් ටු කොනෝබි. විලා කොනුබි. අපේ මෙතන දොරෙන් ඇතුළට ගියාම මෙතන ඒගොල්ලන්ගේ අර මොකද්ද මේකේ ස්ට්‍රක්චර් එක ලස්සනට ඉන්ටීරියර් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන ස්පීකර් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තමයි ඩයිනින් ටේබල් එක. මෙතන දීලා තියෙන ෂෝක් උන්චිලාවක්. ඉද්දි පෙද්දින්න ඊට පස්සේ ඊට පොඩි වෙල්කම් එකක් දීලා තියෙනවා මෙතන. 30 years කියලා කියන අපිට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. අපි ඒක දැම්ම අපි එන්නේ මේ අපේ 30 වෙනි බර්ත්ඩේ එක හින්දා කියලා. ඒගොල්ලෝ ඒක කොහොම දීලා තියෙනවා. ඊපස්සේ මෙතන කෙලින්ම දොරෙන් ආපු ගා මෙතන සිංක් එක ඊට පස්සේ ඉන්ඩක්ෂන් කුකර් එකක් තියෙනවා. තියෙනවා. ඊපස්සේ මේක ඇතුලේ භාජනයි ඒ ග්ලාස් අරවම පිඟාන ඊට පස්සේ කෑම හදා ගන්න අවශ්‍ය ඒවා තියෙනවා. ඊට පස්සේ සිංක් එක ළඟ කබඩ් දෙකකට බින්සුයි කට්ලරිස්ුයි දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඩීටේල්ස් මාර ලස්සනයි මේ නම ගහපුවා හැමතැනම තියෙන්නේ. ඊට පස්සේ ඔක්කොම බ්ලැක් එක යන්නේ හින්දා කට්ලරිස් පවා ඔක්කොම බ්ලැක් වලින් තියෙන්නේ. ඊට පස්සේ මෙතන ෆ්‍රිජ් එක දීලා තියෙනවා. ෆ්‍රිජ් එක තියෙනවා. මේ ටික අපේ මේ ටික මේගොල්ලෝ දීපුවා ප්‍රයිස් එක දාලා තියෙනවා. ඊට පස්සේ ෆ්‍රිජ් එකේ ඒගොල්ලන් දීපුවා තමයි මේ ටික කොෆි මේ මොනවද කොකා කෝලා ඩ්‍රින්ක්ස් ටික. ඊට පස්සේ මෙතන බලන්න Coffee station. Coffee machine එකයි green tea sugar coffee pods ඒවා දීලා තියෙනවා. kettle එක තියෙනවා. මේක ඔක්කොම හොඳ ක්ලීන් නේ. ඔව් අපේ සින්දු පාට නෑ. අනික් ඒවා වගේ නෙවෙයි. ඊට පස්සේ මේක ඇතුලේ ඔක්කොම ගේම්ස් බෝඩ් ගේම්ස් ටිකක් තියෙනවා. එනවා මෙතන මදුරුවන්ට ස්ප්‍රේ එකක් තියෙනවා. තියෙනවා යෝගා මැට්ස් දෙකක් තියෙනවා. යෝගා මැට්ස් තියෙනවා. ඔව්. පස්සේ අපි ඉස්සරහට ගිහින් යමු. ඉස්සරහා ලස්සන පූල් එකක් තියෙනවා. අපි දැන් තව ටිකකින් බහින්. පූල් එකේ මේ කොළ වලද නම් කරන්න දෙයක් නැහැ. ඔව් මෙතන මේ ගස් ටිකෙන් වැටෙන්නේ ඒක ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ටබ් එක. ටබ් එකට වතුර පුරවන්න මෙතන. බටෙන් මේ හිතන්නේ පූල් එකකින් වතුර ඇදලා මේක වටේ ගිහිල්ලා අතනින් ආයි වැටෙනවා පූල් එකට. පස්සේ මෙතන දෙකක් තියෙනවා. සන් බෙඩ් දෙකක් තියෙනවා. ආතන පොඩි ගන්න. තුනක් වගේ කැලස් තියෙනවා. ඔව්. මේකේ මෙතන පල්ලෙහායින් මේ ගඟක් යනවා. හැබැයි උඩින් පේන්නේ නැහැ. ඒක ඒ තරමට ගැඹුරුයි. එතන පල්ලෙහාට තියෙනවා මේ පොඩක් පල්ලමක් වගේ බහින්න ගිහලා තමයි එතන ගඟ තියෙන්නේ. ඉතින් යන් උඩට. නෑ. පිටිපස්ස. පිටිපස්සට. එතන සිංක් ඊට පස්සේ අපිට ඒගොල්ලෝ ටූත් බ්‍රෂ් එකයි ටූත් පේස්ට් එකයි මේකේ කෝම්බ් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ස්පෙෂල් එකක් තියෙනවා. මේ මෙන්න මෙතන මේ ගහලා තියෙනවා. ටවල්ස් ඇත්තටම අර අපිට ටවල්ස් කියන්නේ දවස ගානේ කියන්නේ සාමාන්‍ය හොටෙල් එකකට ගියාම දවස ගානේ හොදන්නේ නැහැ නේ. සායයකට වතුර යනවා. අර ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඒගොල්ලෝ අහලා තියෙනවා ටවල්ස් වොෂ් කරන්න ඕනෙම නම් විතරක් ඒකට දාන්න. කියන්නේ දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩ්ඩක් environmentally conscious වෙන්න කියලා. ඊපස්සේ මෙතන යට දීලා තියෙන ලස්සන මේ ටබ් තියෙන ඒකක තියෙනවා টয়ලට් රෝල්ස් එක්ස්ට්‍රා දීලා. මේ සහ hair dryers ඒ ටික තියෙනවා. ඔව් ඒවා තියෙනවා. මෙතන මේ තව ටවල්ස් අපි යූස් කරපු දෙක ඇරුණාම face towel දෙන්නේ. ඔව්. ඊට පස්සේ මෙතන තමයි shower එක දෙන්නටම
දෙපැත්තින නා ගන්න පුළුවන්. දැන් ලස්සනයි ඒක. ඊට පස්සේ එතන තමයි වොෂ්රූම් ටික දීලා තියෙනවා. shower gel. ෂවර් ජෙල් ෂැම්පූ ඒ ටික තියෙනවා. මේ දෙක අපි. පස්සේ වොෂ්රූම් එක. එන වොෂ්රූම් එක. ඒකේ උඩ යා. මේක වතුර මෙහෙම මේ ගල් මෙතන මේ ෂවර් එක දැම්මහම වතුර ටික මෙහෙම ගල් දිගේ ඇවිල්ලා මෙතන මේ ලයින් එකෙන් ගිහලා මෙතනට යන්න. දෙන්නම්. ඩෙට. lights. මේ පඩි පෙළත් full bamboo. මේ වගේ ඩස්ට් එක පොඩ්ඩක්වත් නැහැ. මේ අප්පේට ලස්සනයි. මේ තනි බැම්බු එක මුණ බටේ අර කෑලි කපලා තමයි ගහලා දෙන්නේ. ලයිට් එක දාන්න. හරි. පස්සේ මෙතන අපිට අපගමයි ගොල්ලන්ගේ WhatsApp එක Wi-Fi ඒවා දාලා තියෙන කැටය එක ලී කැටයක් තියෙනවා මේ Instagram Spotify ඒ ඔක්කොම ටික තියෙනවා මේගොල්ලන්ගේ. වතුර ඊට පස්සේ ග්ලාස් දීලා තියෙනවා. ඊට පස්සේ මේවා දීලා තියෙන පොප්කෝර්න් ඒවා සල්ලි වලට. මේක ඇතුලේ මොකුත් නැහැ. ඊට පස්සේ බින් එක තියෙනවා. and ෆෑන් එකක් තියෙන AC නැහැ. AC අවශ්‍යත් නැහැ. ෆෑන් එක තියෙනවා. අපිට මේගොල්ලෝ දීලා තිබුණා දෙන්නටම දෙපැත්තටම දීලා තිබුණා. මෙන්න මෙහෙම පොඩි පවුච් එක ගන්න. ස්ලිප් කිට් එකක්. ඒකේ තිබ්බා මේක තියෙනවා. අයි මාස්ක් එකනේ. ඔව්. පස්සේ ඒගොල්ලෝ පොඩි නිකන් නෝට් එකක් දාලා තියෙනවා අපිට. මේක අර මේ මොනවද නේචර් විලා එකක් හින්දා ජංගල් නොයිස් අරව මේවා ඇහෙන්න පුළුවන්. හැබැයි සමහරුන්ට ඒක මේ අකමැති නම් මෙන්න මේම ear plugs දීලා තියෙනවා. පිට ඒක යූස් කරන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ බෙඩ් එකේ මේවා එක වහගත්තාම හොඳ හොල් මේකෙන් full cover. ඕපන් වුණාට මේ ටික මෙහෙම කවර් කරන්න පුළුවන් ඔක්කොම හතර පැත්තෙන්. ඕපන් වුණාට මේ ටික වහගත්තාම අර නිකන් පොඩි කාමරයක් ඇතුළේ ඉන්නවා වගේ ගතියක් තියෙනවා. ඊපස්සේ ප්ලග්ස් ඔක්කොම ඇඳ ගාව ඇඳ ගාව එතන ළඟම තියෙනවා. අපි අපේ ටික ගහලා තියෙනවා. ඒවා ඔක්කොම අර ස්කාපින් එක තියෙන ප්ලග්ස් තියෙනවා. තියෙනවා මෙතන තියෙනවා මේක මේ පොඩි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මෙතන ලයිට්ස් තියෙනවා. අරක තමයි ස්ක්‍රීන් එක. මෙතන ලයිට් එක දාන්න පුළුවන්. මෙතන ප්‍රොජෙක්ට් එක තියෙනවා. ස්ක්‍රීන් එක. බලමුනේ ෆිල්ම් එක. Netflix and chill. ඒකට තමයි පොප්කෝර්න් දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ලස්සනට පුටුව තියෙනවා. ඊට පස්සේ මේ දෙක ඇතුළේ එල්ලලා තියෙනවා. මේක ඇතුළේ එල්ලලා තියෙනවා. දෙය ඇඳපු හින්දා මෙතන ඒක දෙක මාර ලස්සනයි මේ. බාත්රූම් දෙක. බාත්රූම් නෙමෙයි. මේ අද කිමෝනා වගේ ඒවා. හැබැයි මේවා හදලා තියෙන්නේ රෝබ් දෙක. ගැට කොටු ආයට අපිව මට වගේ අන්දහම යම්තම් ගැට ගහගන්න පුළුවන්. ඊපස්සේ මේකේ කබඩ් අල්මාරි එක එක ෆෑන් එකක් දීලා තියෙනවා. සේෆ් එක තියෙනවා. හෙයර් ඩ්‍රයර් එකක් දෙනවා. අයන් එකක්. ඔය අයන් එක. ඔව් මේ ස්ටීම් අයන් එකක් තියෙනවා. ඊට පස්සේ මේ ක්විල්ට් එකක් තියෙනවා. ක්විල්ට් එකක් තියෙනවා අන්න අපෙන්ට. යන් එන්නේ එතන වෙන්න. මෙතනින් පේන්නේ වොෂ්රූම් එකට යන පාර. ඊපස්සේ මෙතන නෙට් එකක් තියෙනවා. පූල් නෙට් එක. අමාරුයි මොකද සේෆ් නෑනේ. මෙතන මෙන්න මෙහෙම නෙට් එක තියෙනවා. මොකල්ලක? බලාගෙන.
එහෙනම් ඕක තමයි හොටෙල් විලා එකේ රිවිව් එක. අපි නම් හැටි ගන්න දෙයක් නැහැ. අපි දැන් මේ ඇඳුම් මාරු කළා. ස්විමින් සූට් වලට බහැලා පොඩ්ඩක් වතුරට බහින්න තමයි හිතන් ඉන්නේ. එහෙනම් අපි වතුරට බහැලා මොකද වෙන්නේ කියලා බලමු. රෑ වෙලා මොන හරි ස්පෙෂල් එකක් තිබ්බොත් කියන්න. එහෙනම් දැනට බයි.